අද මම මාර්ට් එකට ඇවිල්ලා සී ෆුඩ් තියෙන පැත්තට ආවා. ඉතින් දැල්ලෝ මේ රතු පාටත් නෙමෙයි නිකන් තද රෝස පාට මේ මාළු වර්ගේ වර්ග නම් මොනවද කියලා අත්දැක දන්නේ නැහැ. මෙන්න මේ ඉස්සු පැකට් එකේ ගහලා තියෙනවා මේ කහ පාට ලේබල් එක. ඒක ගැන පොඩි ඒ තියෙන ඩිස්කවුන්ට් ප්‍රයිස් එක. ඒ කියන්නේ මෙන්න මේක දැන් 495ක් 534ක් වෙනවා ටැක්ස් එකත් එක්කලා. ඒක 373ට දෙනවා. මොකද හෙට එක්ස්පයර් මේක. නිතරම මේවා එක්ස්පයර් ඩේට් එකට කලින් දවසේ 130ක් ඩිස්කවුන්ට් දාලා දෙනවා. ඒකෙන් මේ කහ පාට ලේබල් 3ක් ගන්නවා. 3ක් පළවෙනි එක 10යි. ඊට පස්සේ ඒකේ විකුණු නැත්නම් දෙවෙනි ලේබල් එක ගන්නවා. ඒක 20යි. එහෙම නැත්නම් තුන්වෙනි ලේබල් එක ගන්නවා මේ වගේ. ඒක 30යි. එහෙමත් දැන් රෑවෙත් එහෙමත් විකුණු නැත්නම් මේක අයින් කරනවා ඊට පස්සේ. බොහෝ දුරට මේ තුන්වෙනි ලේබල් එක ගහපුවම ඉතින් ගොඩක් අය අර යනවා. මේවා ඉතින් ගිහිල්ලා කොහොමද හදන්න විතරයි තියෙන්නේ. අපලා සෝදලා ඔක්කොම කරලා තියෙනවා. මේවා ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. මේවා මේ ෆිෂ් එක නම් මේ without cooking ගන්න එක. පිළිවෙලට පැක් කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ හොඳ මාළුන්ගේ මේ ඔලුව උනත් විසි කරන්නේ මේ විදිහට. ඔලුව දෙකට බලලා කෑලි දෙකක් විදිහට. තියෙනවා ඒක උනත්. මේ බෙල්ලෝ මේව නම් තියෙන සුප් වලට. බෙල්ලෝ වර්ග කීපයක්ම තියෙනවා. ඒවත් මේ ලේබල් ගහපුවා තියෙනවා. සුප්‍රට හරි ජනප්‍රියයි මේ බෙල් වර්ග. එහෙනම් ආයිත් වීඩියෝ එකකින් හමු වෙමු. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ලයික් කරන්න, කමෙන්ට් එකක් ලියාගෙන යන්න. එහෙනම් සුබ දවසක්.